ආයුබෝවන් යාළුවනේ අපි අදත් අලුත් වීඩියෝ එකකින් ඇවිත් තියෙනවා. විශාලතම වන උද්‍යානයක් වන උඩවල වන උද්‍යානයේ තොරතුරු සමග. උඩවල වන උද්‍යානයට ඇතුල් වෙනවාත් සමග අපට හමුවන්නේ කාර්යාලයයි. කාර්යාලයේ බිත්තියේ වන උද්‍යානයට ඇති භූමි ප්‍රදේශය පිළිබඳ සිතියමක් පළ කර ඇත. උද්‍යානයට ඇතුළු වීම සඳහා දේශීය විදේශීය සියලු දෙනාටම ප්‍රවේශපත් නිකුත් කරනු ලබන්නේ මෙම ස්ථානයෙනි. උද්‍යානය හා සතුන් පිළිබඳ සියලු විස්තර දැන්වීම් පුවරු වලින් දැක්වා ඇත. ඒ වගේම අලියතුන් සඳහා වනජීවි ප්‍රතිකාර දක්වා ඇත. උඩවලා වන උද්‍යානයේ සංචාරක නිවාස 5ක් ඇත. එය පිළිවෙලින් සීනුග්ගල, පොකුරුතැන්න, ගෝනවිද්දගල, වෙහෙරගොල්ල, තිබිරියමංකඩ. මේ සියලුම බංගලාවල සිටිය හැකි උපරිම සීමාව වන්නේ 10 දෙනෙක්ට පමණි. උඩවල වනෝද්‍යානය දෙස් විදෙස් සංචාරක ආකර්ෂණ ඉතා ඉහළ වනෝද්‍යානයකි. ඒ වගේම සතුන් විශාල ප්‍රමාණයක් සිටින වනෝද්‍යානයකි. උඩවල වනෝද්‍යානය සබරගමුව සහ ඌව පළාත්වලට විහිදේ. අලින් සොයා ගැනීම සඳහා යොදා ගන්නා GPS කරපටියක්ද එල්ලා ඇත.